කාගේවත් කොත්තු එපා දැන්. අපි අද කටට රසට ගෙදරදීම චීස් කොත්තුවක් හදමු. එම මේ විදිහට ගෝතම්බර රොටි ටිකක් අරගෙන රෝල් කරගෙන පොඩියටම කපා ගන්න. ඒ අතරතුර ලුණු ගම්බිරිස් මිරිස් කුඩු කෝන්ෆ්ලවර් ලෙමන් සෝයා සෝස් තක්කාලි සෝස් දාගෙන සීසන් කරගත්තු චිකන් ටික බෙද ගන්න. නිකර බටර් ටිකක් දාගෙන හීනේට කපාගත්තු සුදු ලුණු ඉඟුරු දාගෙන රවුම් පාටට බෙදීගෙන එනකොට ලුණු ගෙඩියකුත් හීනේට කපාගෙන එකතු කරගන්න. නිකේ පැත්තකින් පිටර දෙකකුත් දාගෙන රසන්නු ලුණු සැරානුව ගම්බිරිස් කැලමිරිස් එකතු කරගන්න. හොඳින් තෙම්පරාදු වන අතරතුර ටිකකට කපාගත්තු ගෝවා කැරට් රවුමට කපාගත්තු මාළු මීස් දාගෙන හොඳින් තෙම්පරාදු කරගන්න. පාගත්තු ගෝතම්බර රොටි ටිකත් එකතු කරගෙන හොඳින් තෙම්පරාදු කරගන්න. ෆ්‍රෙෂ් මිල්ක් කප් එකකුත් එකතු කරගෙන චීස් ටිකකුත් දාගන්න අපේ කොත්තු එකට. කද්දි තක්කාලි ගෙඩියකුත් එකතු කරන ගමන්ම තක්කාලි සෝස් ටිකකුත් සෝයා සෝස් ටිකකුත් එකතු කරගන්න. මිරිස් කුඩු ටිකකුත් එකතු කරගන්න. කලින් බෙදගත්තු චිකන් ටිකත් එකතු කරගෙන ලේස් ටිකකුත් දාගෙන හැඳ දෙකක් ආධාරයෙන් හොඳට අපේ කොත්තුව මිශ්‍ර කරගන්න. අතින් හදාගත්තු මේ රසම රස චීස් කොත්තුව දැන් පිළිගන්වන්න තමයි තියෙන්නේ. මේ වගේ රසවත් වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝම පරිස්සමෙන් ඉන්න. ගිහින් එන්නම්. ටේක් කෙයාර් බයි.